දොඩම් කඩන්න එක තමයි පේනවා ඇති ඔයාලට තියෙන දොඩම් එහා පැත්තේ තියෙනවා දැන් මේ හරිය නතර කරගන්න Hi ළමයි ඔන්න ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ මේ YouTube channel එකට. ඔයාලා දැන්නම දකින්න ඇති මම මේ කොහෙද ඉන්නේ කියලා. මම ඇවිල්ලා තියෙන්නේ අද දොඩම් වත් එකට දොඩම් කඩන්න. තව තියෙනවා මන්දරීනි ලිමෝනේ. ඒවත් මම ඔයාලට ඉස්සරහට පෙන්නන්න ඉතින් බලන්න හරිම ලස්සනයි. නිකන් ලයිට් දාලා වගේ කොහේ හැරුණත් තනිකර තියෙන්නේ දොඩම් මෙතන. මේක හෙන ලොකු වත්තක්. මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහින් කියන්නම් විස්තර. දැන්ට අපි ගිහිල්ලා බලමු කොච්චර ලස්සනද කියලා මේ වත්ත. Dan mau kucak kada sih Piti basras අපි තුන්දෙනා තමයි ගිය පාරත් ආවේ. දැන් අපි ආවේ මන්දරීනි තියෙන පැත්තට. පේන ඇති ඉස්සරහටම යන්නේ. නෑ මේ හරිය මෙතන කරනවා. අපයින් යන්න බැහැ. මම පයින් බහැලා ගිහලා පෙන්නන්න. ලස්සන ගස් පිරෙන්න මන්දරීනි. යා අපි ඉස්සෙල්ලා හිටියේ දොඩම් තියෙන පැත්තේ sorry ලස්සන මේ වටපිටාවත් ඇත්තට හරිම ලස්සනයි. පල්ලහ වතුර පල්ලහ තියෙන්නේ. පෙරහැද? මම ඔයාලට කිව්වේ කොහෙද ඉන්නේ කියලා කියන්නම් කියලා. අපි ඉන්නේ කතන්සාරවල. කතන්සාරවල ගල්යානෝ කියන පැත්තේ තියෙන ලොකු වත්තක තමයි අපි ඉන්නේ. මේ වත්ත අයිති තාත්තා වැඩ කරන තැන බොස්ට. ඉතින් අපි ඉස්සර කාලේ ඉඳලම හොඳට අඳුරන හින්දා අපි එනවා කිව්වයින් පස්සේ එයා යතුරු දීලා තිබ්බ ගිහිල්ලා ඕන තරම් දොඩම් මන්දරීනි ලිමෝනේ කඩා ගන්න කියලා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්න ඕනි කියලා. මොකද ඇත්තටම ලස්සනයි මෙහෙම දකිද්දී ගස්වල ලයිට් දාලා වගේ. ඒ නිසා මම හිතුවා අද බ්ලොග් එකක් අරගෙන එන්න ඕනි කියලා. මොකද විනාඩි ගියයින් පස්සේ මේ වගේ ලස්සන තැන් දකින්න ගොඩාරියක් ඇත්තම කිව්වොත් අඩුයි. මොකද මේ පැතිවල නැති නිසා. එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ වත්තේ ලස්සන කොහොමද කියලා. මේ දිගටම තියෙන්නේ මන්දරීනි. දැන්
ඉස්සරහට යදි තියෙනවා දෙහි. මේ ගස්වල දිගටම තියෙන්නේ දෙහි. තියෙන්නේ දෙහි ඔක්කොම. ඔය දිගටම තියෙන්නේ දෙහි තියෙනවා, දොඩම් ගසුත් තියෙනවා මේ අතරින්. හරිම නිස්කලංකයි ඉතින්. හායි ළමයි, ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති මේ මොනවාද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ කලාබ්‍රියා ඉඳලා මිලාන වලට ආපු දොඩම් ටික. අද මම මේ දොඩම් වලින් හදන්න යනවා ජෑම් එකක්. ඒ ජෑම් එකට මම පාවිච්චි කරගන්නවා මම මෙතනින් ගත්තා දොඩම් ගෙඩි 5ක්. එතකොට කිලෝ එකක් තියෙනවා. ඒ වගේම ඇපල් ගෙඩියක්, ඊට පස්සේ සීනි ග්‍රෑම් 150ක්, ඒ වගේම කන්නැල්ලත් මේකට පාවිච්චි කරගන්නවා. දොඩම් ටික ඔක්කොම මම හොඳට සුද්ධ කරගත්තා. සුද්ධ කරලා ඉවර වෙලා පොඩි කෑලි වෙන්න කපා ගත්තා. කපාගෙන ඉවර වෙලා ගින්දර අඩුවෙන් තියාගෙන ඔක්කොම ටික එක පෙන්තොලකට දාගන්නයි තියෙන්නේ. දාලා ඉවරලා හොඳට කූරු ගාලා දැන් ඔයාලට වීඩියෝ එකකුත් පේනේ. ඊට පස්සේ කොපර්කියෝ එකෙන් වහලා තියන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ දොඩම් එක වහලා තිබ්බයින් පස්සේ ඒකේ තියෙන ඉස්ම ඔක්කොම බේරෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ අඩිය අල්ලගන්නේ නැතුව සැරෙන් සැරේ බලලා කූරු ගාගන්න ජෑම් එක වගේ එනකම්. පේනවා නේද ගෙදර හදාගත්ත ජෑම් එකේ ලස්සන. ඒ වගේම මේ ජෑම් එක හරිම රසයි. පොඩි ඇඹුල් ගතියකුත් තියෙනවා. මොකද මම සීනි අඩුවෙන් දාගත්ත නිසා. මේ ජෑම් එක හදන්න මට කියලා දුන්නේ හස්බන්ඩ්ගේ අම්මා. ඉතින් එයා කිව්වා කඩෙන් ගන්නවට වඩා ගෙදර ඉඳලා ලේසියෙන්ම හදන්න පුළුවන් කියලා. ඉතින් එයාටත් ගොඩක් ස්තුතියි මට මේ ජෑම් එක හදන්න කියලා දුන්නට. ඔයාලත් හදලා බලන්න මේ වගේ ජෑම් එකක්. ඇත්තටම හරිම ලේසි, ඒ වගේම රසයි. ඉතින් හදලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එක දාගෙන යන්න. ඊගාව වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න ළමයි. බයි. ජෙසු පීටයි.